හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් නීතිපතිවරයා ගෙන තිබෙන අලුත්ම තීරණයක් ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. මොකන්ද මේ තීරණය? ඒ පිළිබඳ තොරතුරු අපි මේ වීඩියෝවට ගිහිල්ලා කතා කරමු. පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසුව මේ වන විට අපමත මුදා හැර සිටින කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව මේ වන විට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන බව ඔබ දන්නා කරුණක්. එම නඩු විභාගයට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරීගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2019 වසරේ අංක 8 දරන විශේෂ අධිකරණ පනත යටතේ තමන් වෙත පැවරී තිබෙන බලතලවලට අනුවයි නීතිපතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ. මෙම ඉල්ලීම පිළිගෙන අගවිනිසුරුවරිය විසින් මෙම නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමෙන් පසුව මෙම විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමටත් නීතිපතිවරයා තීරණය කර තිබෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. නීතිපතිවරයා විසින් අගවිනිසුරුතුමිය වෙත ඉදිරිපත් කර තිබෙන මෙම ඉල්ලීම තුළින් පෙන්වා දී තිබෙන්නේ මෙම නඩුකරයට පාදක වන ක්‍රියාවෙන් විත්තිකරුවන් ජාතික ආර්ථිකයට විශාල හානියක් සිදු කර ඇති බවයි. ඒ තුළින් මහජනතාවද දැඩි ලෙස පීඩාවට පත් වූ බවත් නීතිපතිවරයා එම ඉල්ලීම තුළින් පෙන්වා දී තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙසයි නීතිපතිවරයා සිය ඉල්ලීම තුළින් අගවිනිසුරුවරියගෙන් ඉල්ලා සිටින්නේ. මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලතම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමැතියි.